RFM News. ආයිබෝවන් ඔබ මේකතු වන්නේ RFM විශේෂ පුවත් ප්‍රකාශයත් සමගයි. පොලිසියෙන් කට්ටි පැන්න හිටපු රාජ්‍ය අමාත්‍ය බිරිඳ අත්අඩංගුවට. හිටපු රාජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතාගේ බිරිඳ වන කුෂානි නානායක්කාර මහත්මිය කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව කොළඹ අංක 9 දරන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවකට අදාළවයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. 2020 වසරේදී නඩුව අංක 495 820 යටතේ මෙම නඩුව ගොනු කරනුයේ මෙම ව්‍යාපාරික කාන්තාව විසින් වසර ගණනාවක් තිස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 7000කට අධික මුදලක් ආදායම් බදු ලෙස ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඇය ග්‍රීන් ලංකා ට්‍රැවල්ස්, ග්‍රීන් සීඩ් ලංකා, ග්‍රීන් ශ්‍රී ලංකා ශිපින් යන ආයතනවල අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරමින් ඇය විසින් උපයාගත් ආදායම් වලට ආදායම් බදු ගෙවීම පැහැර හැර තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට නොගෙවා පැහැර හැරෙන ලද බදු මුදල් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ඇයට දැනුම් දීම් ගණනාවක් සිදු කර තිබුණා. කෙසේ වෙතත් එම දැනුම් දීම් ඇය විසින් නොසලකා හරිමින් ඇති පසුබිමක් යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපාරික කාන්තාවට කොළඹ අංක 9 මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත්තේ. මෙම අධිකරණ ක්‍රියාමාර්ග අනුව ඇයට කොළඹ මහාධිකරණය විසින් සිතාසිතුනක්ද නිකුත් කර තිබෙනවා. මෙලෙස කුෂානි මහත්මිය විසින් දිගින් දිගටම අධිකරණය මගහැරීම හේතුවෙන් ඇයව වහා අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙස විවෘත වාරන්තු නිකුත් කරනු ලැබුවා. මෙහි පුදුමයට කරුණ වන්නේ විවෘත වාරන්තුවක් පවා නිකුත් කර තිබියදී අවස්ථා 4කදී කුෂානි මහත්මිය විදේශගතව තිබීමයි. මෙම විවෘත වාරන්තුව හමුවේද කුෂානි මහත්මිය අත්අඩංගුවට ගැනීම පොලිසිය දිගින් දිගට ප්‍රමාද කරන හේයින් මහේස්ත්‍රාත්වරයා වෙත ඇයව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට ඍජු නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ අනුව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට උපදෙස් ලබා දී තිබෙනවා. එම නියෝගයේ සමග මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ උපදෙස් පරිදි ඇයව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. දීර්ඝ කාලයක් සැඟව සිටි කුෂානි මහත්මිය සෙවීමේ විමර්ශනයට අනුව කොළඹ නාරාහෙම්පිට මංගල මාවතේ පිහිටි DRG 12 නිවසක් පොලිසිය විසින් පරීක්ෂා කර තිබුණා. පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කළ මෙම නිවස පසුව කළ සෝදිසියකදී අනාවරණය වී ඇත්තේ සැකකාරියගේ මාමා කෙනෙකුට අයත් නිවසක් බවයි. එහිදී එම නිවසේ සැඟව සිටි සැකකාරිය නිවසේ පිටුපස දොරෙන් පලා යාමට උත්සාහ දරා තිබෙන නමුත් පොලිස් කණ්ඩායම නිවස වැටලීම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ වී තිබෙනවා. RFM නිවුස් සමගින් මම සමීර ලියන්වල. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න RFM YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.